නෙක උයන් වතු මැදින් හමායයි නව මන්දමාරු. හෙලෝ ගායිස්, අද මම ඔයගොල්ලොන්ව එක්කන් යන්නේ පින්නවල තියෙන අලුතෙන් හදපු සූ එකට. අලුතෙන් හදපු කියන එක ටිකක් පරණයි. මෙන්න මෙහෙම මේ ගේට් එකෙන් ඇතුල් වෙලා මෙන්න මෙහෙම ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. මේ සූ එක තියෙන්නේ කෑගල්ල රඹුක්කන පාරේ වම් අත පැත්තට වෙන්න අලියනාතාගාරේ පහු කරලා කෑගල්ල පැත්තට යනකොට තමයි මේක හම්බ වෙන්නේ. ඉතින් මෙන්න මෙතන තමයි ටිකට් කවුන්ටර් එක තියෙන්නේ. එක්කෙනෙකුට 295ක් වගේ තමයි මට මතක විදිහට ටිකට් ප්‍රයිස් එක. ඊට කලින් ඔයගොල්ලොන්ට මෙතන අර නිදහසේ ඉන්න සත්තුන්ව දාලා තියෙනවා. වලි කුකුළු, හාවෝ, තාරාවෝ, ඒ වගේ සත්තු මෙතන දාලා තියෙනවා. නිකන් බලන්න පුළුවන් ටිකට් එක ගන්න තැනම. ඒක හැබැයි හාවෝ ඉන්නවා කියලා දාලා තිබ්බට එතන හාවෝ හිටියේ නෑ. මෙන්න මේ බෝඩ් එකේ දාලා තිබ්බා මෙතන ඉන්න සත්තු జాතිය. මේ තියෙන සුරතල් සත්ත්ව මළුව කියලා එතන තියෙනවා. ඔන්න ඔය සත්තු ටික තමයි උතන එලිමහනේ ඉන්නේ. උනාට ඒකෙන් භාගයක් මෙහි තියේ නෑ. තාරාවෝ, වලි කුකුල්ලු, ඒ වගේ හංසයෝ, ඒ සත්තු ටික විතරයි එතන අපිට බලා ගන්න පුළුවන් උනේ. ඉතින් මෙන්න මෙහෙම එක්කෙනෙක් වුණා දෙන්නෙක් වුණා ටිකට් එකේ ප්‍රයිස් එකට මෙන්න මෙහෙම ටිකට් එක අරගෙන මෙතන ඉන්නේ ටිකට් චෙකර්ස්ලට ටිකට් එක පෙන්නලා අපි ඇතුළට යනවා. මෙන්න මේක තමයි ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් සත්තු ටික තමයි මේ බෝඩ් එකේ දාලා තියෙන්නේ. මේ ඇතුල් වෙන තැන අපි මේ ඇතුළට යන්න කලින් මේකේ වීඩියෝ එකක් ගත්තා. ඉතින් එතනින් තමයි අපි ටිකට් ගන්න හැරෙන්න ඕනේ. මෙන්න මෙතනින් වම් අත පැත්තට හැරෙන්න ඕනේ. මෙතනින් තමයි ටිකට් කවුන්ටර් එක තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ මැප් එක. සූ එකේ මැප් එක තමයි මෙතන ගහලා තියෙන්නේ. අපි ඒකත් චුට්ටක් බලාගෙන ආවා. ඊට පස්සේ එතනින් තමයි පටන් ගන්න. ඔන්න දැන් මේ තියෙන ඇතුළේම කියලා මේ ඉතල ගහලා හරිම ලේසි හොයාගන්න නම්බර්ස් ගහලා තියෙනවා. සත්තුන්ගේ නම් ගහලා තියෙන ඩිරෙක්ෂන් එක දාලා තියෙනවා. එතනින් ඇත්තටම හොයාගන්න ලේසි. අපි යන්න කලින් ඉතින් පොඩි අයිස්ක්‍රීම් එකක් කන්න කියලා තමයි මේක එන පාරේ තමයි තියෙන්නේ. ඒකට අපි යන පාරෙන් අයිස්ක්‍රීම් එකක් අරගෙන හිමීල කකා ගමන යන පටන් ගත්තා. ඇත්තටම මේ සූ එක අක්කර 40ක විතර ප්‍රමාණයක විසිරීලා තියෙනවා. ඒ කියන්නේ ලොකු සත්ත්ව ප්‍රමාණයක් ඉන්නවා. මම ගිය අවුරුද්දෙත් ආවා. ඒ වෙනකොට හිටපු නැති සත්තු ගොඩක් මේ අවුරුද්දේ ඇත්තටම අලුතෙන් ගෙනල්ලා හිටියා. ඇත්තට අලුතෙන් ෆැසිලිටිස් හදලා අලුතෙන් ගෙනල්ලා හිටියා සත්තු. ළඟට මම දැසගත්තා. මේ දැසල කෑමක් තරම් යනවා මම දැක්කා ලොරියක. ඉස්සල්ලාම හම්බෙන්නේ මූ තමයි අපිට ඉස්සල්ලාම හම්බෙන්නේ. හැබැයි ඒගොල්ලෝ රස්නේ හින්දා වැඩි පේන්නේ හිටියේ නෑ. ඊට පස්සේ හම්බුණා ගෝන තමයි. ගෝනු නම් අපි දැක්කා ඉන්නවා. මේගොල්ලන්ට කෑම දෙන්නත් පුළුවන්. හැබැයි අපි යන වෙලාවෙ නම් කෑම දීලා ඉවරයි මං හිතන්නේ. අපිට කෑම දෙන්න වෙලාවක් හම්බුන්නේ නෑ. මෙන්න මෙහෙම තමයි ගෝනු ඉන්නේ. මෙතන ඉන්නේ අං නැති ගෝනෙක්. අපිට හම්බුණා අං තියෙන ගෝනෙකුත්. මෙතනින් ඉස්සරහට යන අපි දෙන්න මේ අයිස්ක්‍රීම් එක කන ගමන් යන නිසා පොඩ්ඩක් මේ වෙලා ගිහින් යන්නේ. ඉතින් ඒ අයිස්ක්‍රීම් එක රුපියල් 100යි උනේ. ඇතුළෙත් කඩ තියෙනවා. ඔයගොල්ලන්ට Nescafe මේව ගන්නත් පුළුවන්. මේ තමයි කෑම දෙන තැන. ඉතින් මේ ඉන්නේ අන් තියෙන ගෝනෙක්. ඒගොල්ලන්ට ඒ වෙලාවේ තමයි අපි චුට්ටක් පරක්කුයි. ඒ වෙලාවෙම තමයි කෑම දීලා ගිහින් තියෙන්නේ. ඔයා කන ගමන් ඉන්නේ කොස්කොලයක් කනවා. අපි ඉතින් ඒවත් බලාගෙන ඉස්සරහට ගියා. මේගොල්ලෝ ළඟටම දැක්කේ මං අද මේ ගෝනික ඉස්සල්ලාම් පාරට. ඒගොල්ලෝගේ අං වලත් නිකන් පණි වගේ තියෙනවා. ඊට පස්සේ මූ හිටියා. ඊට පස්සේ මේ මෙතන නම් හිටියේ ඇලි මූ කියලා කට්ටියක්. ඒ වුණාට ඒගොල්ලෝ අපිට හොයාගන්න බැරි වුණා. ඊපස්සේ මීමින්න තමයි මෙතන ඉන්නේ. ඒගොල්ලෝත් අපි බොහොම අමාරුවෙන් තමයි හොයාගත්තේ. මං හිතන්නේ මේ දවස්වල රස්නේ නිසා ඒගොල්ලෝ පොඩ්ඩක් හැංගිලා වගේ තමයි ඉන්නේ. මෙන්න මෙතන කපල් එකක් හිටියා. වම අමාරුවෙන් අන්තිමේ අපි හොයාගත්තා. ඔය ඉන්නේ කපල් එක. එක්කෙනෙක් නම් හොඳටම නිදි. එක්කෙනෙක් විතරයි ඇහැරලා හිටියේ. අපි හතර වටේම හොයලා තමයි ඒ දෙන්නත් බොහොම අමාරුවෙන් හොයාගත්තේ. ඉතින් අපි ඊළඟට ගියා කුරුළු ඉන්න තැනකට. එතනටත් කෑම දෙන්න පුළුවන්. මෙන්න මෙහෙම සල්ලි දීලා කෑම දෙන්න පුළුවන්. මේක ඇතුලේ තමයි කුරුල්ලෝ ඉන්නේ. අපි ගියේ නෑ ඇතුළට. ඊට පස්සේ අපි ආවා මෙන්න මේ අර මොකද්ද මේ
ගෝණු జాතියක් ඒගොල්ලෝගේ නම් දන්නේ නැහැ. මෙන්න මේගොල්ලෝ බලන්න ආවා ඊට පස්සේ ගිය අවුරුද්ද මං එනකොට නම් හැබැයි ඊට වැඩි ගොඩක් හිටියා. 5-6 දිනකම හිටියා. අද හිටියේ දෙන්නයි. ඒගොල්ලෝ බලලා ඊට පස්සේ අපි යනවා අපි මෙයා කෑමක කහිටිස්සේ අපි දැක්කට පස්සේ එයා එළියට ආවා. ඊට පස්සේ අපි යනවා යාළුවෝ බලන්න මේකේ නම්බර එක පෙවුනේ නැති නිසා මම ළඟටම ගිහිල්ලා ඒ කොලේ චුට්ටක් අයින් කරලා නම්බර එකත් පේන විදිහට හදලා ආවා. ගුන් පෝනියයි බූරුවයි ඉන්නේ. මේ නම්බර එක තමයි මම හදන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ කෑම කනවා. ඉතින් අපිට පිටිපස්සේ විතරයි පෙවුනේ. ගිය අවුරුද්ද එනකොට නම් ඒගොල්ලෝ හැමතැනම ඇවිදවි හිටියා. මේ පාරේ ඒගොල්ලෝ කෑම කනවා. පෙරේතේ කට්ටියක්. ඊට පස්සේ අපි ඉමු බලන්න. අර මේ ගලර දුවන්නේ මොකේද? ඒ කාටන් එකේ නම නම් මතක නැහැ. මෙන්න මෙහෙම දෙන්නෙක් හිටියා. ගිය අවුරුද්දේ 3 දෙනෙක් විතර හිටියා. මේ අවුරුද්දේ හිටියේ දෙන්නේ. මම ඒත් ඒගොල්ලන් පොඩි සැලියුට් එකක් එහෙම දාලා කෑ ගහන්න එපා කියලා තියෙන. ඒනොට මම කෑ ගැහුවා පොඩ්ඩක්. අනිත් එක්කන නම් නිදිමත ඒ වගේ ඉන්නේ. මෙයාලවත් බලාගෙන අපි ගියා චුට්ටක් ඉස්සරහට මේ තියෙන තිත්මුවා. ඒගොල්ලෝ තමයි වැඩිපුරම හිටියේ. මෙතනත් ඉන්නවා. තව චුට්ටක් ඉස්සරහට ගියාම මෙතනත් ඉන්නවා. ඒගොල්ලෝ හැබැයි අපිට ඇටෙන්ෂන් දීගෙන බලාගෙන හිටියා. මං හිතන්නේ ඒගොල්ලෝ හිතන්නේ නැති අපි කෑම මොන හරි අරන් ඇවිල්ලා කියලා. ඔන්න බලන්න මං හිතන්නේ මේ 25ක් 30ක් වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඔය ඉන්නේ නිදාගෙන ඉන්න ඒගොල්ලෝ ඉන්නේ අර ගස් යට සේවන තැන්වල තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඊට පස්සේ අපිට හම්බුණා අර මං කිව්ව එතනක් ඉන්නවා මෙතනක් ඉන්නවා මෝ කියලා. මෝ රංචු පිටින් තමයි ඉන්නේ. මේ ඕගොල්ලන්ට පේන ඇති මෝ ගොඩක්. හැම සතාටම සැලියුට් එකක් දාලා තමයි ගියේ. ඒගොල්ලන්ට දැක්කක් දන්නේ නැති. ඊට පස්සේ අපිට හම්බුණා කොටලුවයි බැටළුවයි. මෙයා නම් කොටලුවද බැටළුවද කියලා දන්නේ නැහැ. ඒත් මල පෙරේතයා වගේ කන ගමන් තමයි හිටියේ. ඔලු උස්සලාවත් බැලුවේ නැහැ. එයාගේ අන් දෙකකුත් තියෙනවා. එයා ටික මම හිතන්නේ වයසක එක්කෙනෙක්. එයා එතනෙම එහා පැත්තේ තමයි බැටළුව ඉන්නේ. මම දන්නේ ඇත්තටම මේ මොන සතුද කියලා ඒකේ නම ගහලා තිබ්බෙත් නැහැ. ගිය පාර නම ගහලා තිබ්බ මම මේ ප්ලේට් මේක දැක්කේ නැහැ. මේ ඉතින් මේගොල්ලෝ ඒ වෙලාවෙම තමයි කෑම ගෙනල්ලා දාලා මම හිතන්නේ අර ආපු ලොරිය තමයි කෑම ගෙනල්ලා තියෙන්නේ. කෑම කනවා ඒගොල්ලෝ. ඒක නිසා අපිට වැඩි ඇටෙන්ෂන් එකක් ඒගොල්ලෝ දුන්නේ නැහැ. වෙනදාට නම් කෑම දාලා තිබ්බේ නැත්නම් ඒගොල්ලෝ අර ගේට්ටු ගාවට එනවා. ඊට පස්සේ මේ ඉන්නේ ආයම් ගෝන්නු. ඒ කියන්නේ පාර දෙපැත්ත තමයි සත්තු දාලා තියෙන්නේ. මේ දකුණු පැත්තේ සත්තු. මේ ඇලි ගෝන කියන එක තමයි මේ. ඒ උන්ට එකම එක ඇලි ගෝනයි හිටිය අනික කට්ටිය නම් ගුරු පාටයි. අර එක්කෙනෙක් සුදු පාට ඉන්න එයා විතරයි අපි දැක්කේ ඇලි ගෝනයි කියලා. මේ තියෙන්නේ අර වතුරේ ඉන්න සත්තු බලන්න යන තාරාවෝ ෆ්ලෙමින්ගෝ ඒ වගේ කට්ටිය බලන්න යන තමයි මේක හදලා තියෙන්නේ. ඇත්තටම ලස්සනට හදලා තියෙනවා. මේ ගොඩ මේ කියන්නේ මේ වැඩ කරන අයත් ගොඩ කට්ටිය ඉන්නවා. ලස්සනට මේ නසන් මැනේජ් කරලා තියෙනවා. මේවයි දැල් දාලා තියෙන්නේ මම හිතන්නේ කුරුල්ලෝ පියාඹලා යන්න නිසා වෙන්නේ නැති. ඒක නිසා හරියට අපිට වීඩියෝ කරගන්න බැරුණා. ඔය ඉන්නේ තාරාවෝ වගේ කට්ටියක්. තාරාවෝ මෙතන තාරාවෝ තමයි ඉන්නේ. මේ දැල් දාලා තියෙන නිසා වීඩියෝ එක හරියටම zoom කරලා පැහැදිලිව ගන්න බැරි වුණා. මොකද මේගොල්ලෝ පියාඹලා යනවනේ දැල් අයින් කරලා තිබ්බනම් එහෙනම් මේ වෙනකොටත් එක තාරාවෙක්වත් නෑ මං හිතන්නේ. ඒක නිසා තමයි දැල් දාලා මේවා කරලා තියෙන්නේ. මේ ෆ්ලෙමින්ගෝස්ලා ගෙනන් දැල් දාලා මුකුත් දැල් දාලා තිබ්බ හැබැයි ගොඩක් උඩ තමයි දැල් තිබ්බේ. සත්තුන්ව බලන්න පුළුවන් විදිහට තමයි හදලා තිබ්බේ. මේ තමයි ෆ්ලෙමින්ගෝස්ලා. එයාලා මං හිතන්නේ කෑම මොකක් හරි හොයන ගමන් තමයි හිටියේ ඒ වෙලාවේ. ඊට පස්සේ අපිට හම්බුණා කිඹුල් අරණ. කිඹුල් අරණේ ඒකේ ඉස්සලාම අපිට හම්බෙන්නේ ඉන්ෆර්මේෂන් තියෙන තැනක්. මෙතන මේ කිඹුලෙක්ගේ සැකිල්ලක්, එතකොට කිඹුල් වර්ග, කිඹුලු කන කෑම, ඒ ඔක්කොම ඉන්ෆර්මේෂන්ස් මේ print කරලා ගහලා තියෙනවා වෝල් එකේ. එතකොට මැද තමයි අර කිඹුලගේ යට සැකිල්ල තියෙන අර ස්කෝලින් වගේ යනවනම් ස්කෝල් ළමයින්ට ට්‍රිප් එකක් යනවනම් හරිම වටිනවා. අපි ඉතින් දැන් මෙතන කිඹුල්ලු හෙව්වා. සෑහෙන වෙලාවක් අපි ඒ කෙලවර ඉඳන් මේ කෙලවරටම කිඹුල්ලුන් හෙව්වා. ගිය පාර එනකොට කිඹුලෙක් හිටියා. අවුව තැපතප ඔය උතන තියෙන ගස් යට තමයි හිටියේ. මේ පාර නම් එක කිඹුලෙක්වත් අපි දැක්කේ නෑ. ඊට පස්සේ ළඟ බලනකොට ඔන්න ඉන්න හොරගිරිය දෙන්නෙක් වගේ ඔන්න මෙතන මට zoom කරලා ගන්න මේ ටික වෙලා ගියා. ඔන්න බලන්න අපිට හිතව ගන්න බැරි විදිහට තමයි අර කොළ පාට පාසිසි වගේ බැඳිලා තියෙනවනේ. ඒව ඇතුළට වෙලා හොරගෙඩියෝ දෙන්න වගේ ඉන්න. ඔන්න බලන්න එයා මූව් වෙනකොට තමයි අපිට පේන්නේ මෙතන කිඹුලෙක් ඉන්නවා කියලා. නැත්තම් කවදාවත් හොයාගන්න බෑ එතන කිඹුල්ලෝ දෙන්නෙක් හිටියා.
අපි මං චුට්ටක් කෑ ගැහුවා අර හැලයා සීදේවි කියලා පොඩ්ඩක් කෑ ගැහුවා. ඒක සද්දෙටද දන්නේ ඇහෙනවද නැද්ද දන්නේ මං සත්තු ගැන වැඩිය දන්නේ. ඒ වුණාට එයා මූ වෙනකොට තමයි අපි දන්නේ එතන තමයි කිඹුළු දෙන්න ඉඳලා තියෙන කියලා. කිසිම සද්දයක් බද්දයක් කිසිම හැලහොල්මනක් නැතුව තමයි ඒ දෙන්න එතනට වෙලා හිටියේ. ඊට පස්සේ අපි ගියා ලීවර්ලා බලන්න. ඊට පස්සේ ඒකෙන මේ එක එක જાති කට්ටිය හිටියා. ඒ කියන්නේ කොටස් වලට වෙන් කරලා තමයි තිබ්බේ. එක જાතිය කට්ටිය එකට මං හිතන්නේ එක සම වයස් වගේ කට්ටිය තමයි එකට හිටියේ. ලොකු කට්ටිය වෙනම, චූටි පැටවු හැම වෙනම හිටියේ. අපි මේගොල්ලෝ දැල් දාලා තියෙන වීඩියෝ එක හරියට ක්ලියර් නැහැ. අපි ඒ වුණාට මේ වීඩියෝ එකක් ගත්තා. ඔන්න බලන්න මම වීඩියෝ කරන දැක්කට පස්සේ ආ නැගිටින ටක් ගාලා ටිකක් වෙලා ගියාට පස්සේ යමාව දැක්කාම නැගිටලා ඉඳ ගන්නවා. මං හිතන්නේ පුරුදු නැති ඒගොල්ලන්ට කට්ටිය ඇවිල්ලා වීඩියෝ කරන නිසා දන්නේ කෑම දෙයි කියලා හිතලා දන්නේ නැහැ. කොහොම හරි නැගිටලා පෝස් එකක් දුන්නා මට යා. මෙතන හිටියේ ටිකක් මේ අර මගේ සද්දෙට ඇහැරලා බලන්න. මෙතන හිටියේ ටිකක් ලොකු කට්ටිය. කියන්නේ එකම සමාන ලොකු කට්ටිය. ඊළඟ මේ කූඩුවේ හිටියේ ටිකක් ෆැමිලි එකක් වගේ. එතන පොඩි පැටියෙකුත් හිටියා. අර චූටි පැටියෙකුත් ඉන්නවා. ඒ ඔක්කොටම අපි යන්නේ චුට්ට වෙලාවකට කලින් තමයි කෑම දාලා තියෙන්නේ. හැමෝම කෑම කකා තමයි හිටියේ. ඊට පස්සේ අපි ගියා දිවියරණට. මෙන්න මේක තමයි මම ආසම. මෙතන ගිය පාර අපි එනකොට එක කූඩු දෙකක් තිබ්බා. දිව්‍ය වර්ග දෙන්නෙක් විතරයි හිටියේ. මේ පාර යනකොට කූඩු වර්ග 4ක් හදලා තිබ්බා. මේ විල්පත්තු වංශය කියලා ඒකත් ඇත්තටම ගොඩාක් අර දැනුම ලබා ගන්න පුළුවන් තැනක්. එතන ඇතුළට ගියාපුවාම ඒ විල්පත්තුවේ හැම විස්තරයක්ම කොටියෝ දිවියෝ ඒ ඉන්න සත්තු ගැන හැම විස්තරයක්ම ඒකේ දාලා තියෙනවා. ඇත්තටම අර ඉස්කෝලෙන් ළමයින්ට වගේ නම් හරි වටිනවා. මේක ඇතුළේ හරිම සීතලයි. ඒක අර නැචරල් විදිහටමයි හදලා තියෙන්නේ. මාර ලස්සනයි. ඔය මේ වෝල් එකේ ගහලා තියෙන එක හැම විස්තරයක්ම ඉන්ෆර්මේෂන් ඔක්කොම තියෙනවා. අපි ඉතින් ඒවා කියව තමයි ගියේ. එතකොට දිවියෝ ගැන තමයි ගොඩක්ම එතනින් එළියට ආවට පස්සේ මෙන්න මේක අලුතෙන් හදලා තියෙන්නේ. වල් බලලා කියලා මේක ගිය අවුරුද්දේ තිබ්බේ නෑ. මං යන දවස්වල මේ ඉන්නේ කම්මැලිකම ඉතින් ඉන්නේ. ඊට පස්සේ එතන ලස්සන හදලා තියෙනවා මේ ෆිෂ් ටැංක් එකක්. ලොකු ෆිෂ්ලා ඉන්නේ එකේ. මාර ලස්සනයි. ගිය පාර නම් ඒව තිබ්බේ නෑ. ඇත්තට මේ පාර තමයි මේ අලුතෙන් හදලා තියෙන්නේ. මාර විදියට ලස්සනට හදලා තියෙනවා. මෙන්න මේ දෙන්න තමයි ගිය අවුරුද්දේ හිටියේ. මේ දෙන්න ළඟට ඇවිල්ලා කෑම කකා දඟල හිටියා. අද නම් චුට්ටක් කූඩුව ඇතුළටම වෙලා මේ කෑම කාපු ගමන් නිදිමතේ වගේ ඈතට වෙලා හිටියේ. බොහොම අමාරුවෙන් තමයි zoom කරලා ගත්තේ. ගිය අවුරුද්දේ මේ දෙන්න විතරයි එතන හිටියේ. ඊට පස්සේ මෙන්න මෙයාත් අලුතෙන් තමයි දාලා තියෙන්නේ. මේ හඳුන් දිවිය මං හිතන්නේ. එයාත් එහා පැත්තේ කෑම දෙන තැන තමයි කැරකි ඉන්නේ. අපි ළඟට ආවේ නැහැ. මං ඉතින් කතා කරා ඒද බලන්න. ආවේ නැහැ. ඒතර සද්ද ඇහෙන්නේ. එතන ග්ලාස් එකක්නේ දාලා තියෙන්නේ. ඒ නිසා එයා මාර කලබලයි. එහෙට මෙහෙට කැරකි දඟල තමයි හිටිය. අලුතෙන් ගෙනල්ලා දාලා තියෙන මං හිතන්නේ. ඊට පස්සේ අපි ගියා වලස් අරන්නට. වලස් බලන්න. වැඩේ කියන්නේ එළියේ පේන්නේ හිටියේ නෑ ඒ වලස. අපි ඉතින් චුට්ටක් වටේ කැරකුණා. ඊට පස්සේ අපි එළියට එනකොට තමයි දැක්කේ ඇත්තටම ඈතට වෙලා ගුලි වෙලා නිදි. මං හිතන්නේ මේ රස්නේ අපිට විතරක් නෙමෙයි ඒගොල්ලන්ටත් දරා ගන්න හරි අමාරුයි. මේ අපේ හස්බන්ඩ් තමයි මට එයාව පෙන්නුවේ. ඈතට වෙලා ගුලි වෙලා ඉන්න එතන දෙන්නෙක් මං හිතන්නේ. එක්කෙනෙක් නෙමෙයි. දෙන්නම හොඳටම නිදි. ඊට පස්සේ අපිට එන පාරේ හම්බුණා මෙන්න මේ අශ්වයාව. මං හිතන්නේ එයා කලබල නිසා ගැට ගහලා තියෙන්නේ. එයාට වෙනම තැනක් දීලා තියෙන යාළුවෝ. ටිකක් කලබල දඟල තමයි හිටියේ. ඊට පස්සේ අපිට හම්බුණා උණහපුලුව. මෙන්න මෙහෙම තමයි උණහපුලුව නිදාගෙන හිටියේ. එයාත් හරිම කම්මැලිකමේ. එයාවත් බොහොම අමාරුවෙන් තමයි කැප්චර් කරගත්තේ. එතනත් දෙන්නෙක් මං හිතන්නේ කපල් එකක්. මේ කෙනෙක් නිදි හොඳටම. ඉතින් බ්ලර් වෙනවා ඒගොල්ලෝ රෙකෝඩ් මේවා කරනකොට. මේ එක්කෙනෙක් අනිත් එක්කන හැරියා. අපි නිදාගෙන හිටියේ. අය හැරලා බැලුවා. අපි ගියාට පස්සේ මං හිතන්නේ සද්ද ඇහිලා වෙන්නේ නැති. බලන්න අර උණහපුලුව හරි කැතයි කියන ඒ වුණාට හරි මට නම් එහෙම කැතක් පේන්නේ නැහැ. එයාගේ චුට්ටක් කියුට් වගේ තියෙනවා. ඊට පස්සේ අපි ගියා සමනල උයන්ට. මේක තමයි එතන හම්බෙන්නේ. අවසානම අර හදලා තියෙන තැන. අතරම සමනලු නම් ගොඩක් හිටියා. එක જાතිය සමනලු හිටියා. සමනලු මීමැස්සෝ ඒ වගේ අර මල් වලට එන සත්තු ගොඩක් හිටියා. ඉතින් අපිට ඒක මාර ලස්සනයි. මල් වත්තක් නැදින් යනවා වගේ. එක જાතිය ඉතින් මල් තිබ්බා. එක જાතිය පැල තිබ්බා. ඇත්තට මේක මාර ලස්සනට හදලා තිබ්බා. ඒ කියන්නේ සමනලෙක්ගෙම විදිහට හදලා තියෙනවා මේ ඇතුල් වෙන තැන. ඊට පස්සේ අපිට හම්බුණා මෙන්න මේ මකෝ ගිරව් ගාවටත් අපි ගියා.
ඒගොල්ලොනුත් කෑම කකා හිටියේ. අපි ගිහින් තියෙන ලන්ච් ටයිම් එකේ මං හිතන්නේ හැම සතෙක්ම කෑම කකා හිටියේ. ඒ කියන්නේ අපි ගියේ 11 මාට නෑ 12 මාට විතර ගියේ. ඒක තමයි ඒගොල්ලන්ගේ ලන්ච් ටයිම් එකේ. ඉතින් ඒගොල්ලොනුත් කකා හිටියේ මේ හරි කෙසෙල් වගේ මොනවා හරි දෙයක් කනවා. ඒත් කපල් එකක් මං හිතන්නේ. ගිය අවුරුද්දේ මේගොල්ලෝ හිටියේ නෑ. මේ අවුරුද්ද තමයි අලුතෙන් ඒගොල්ලොන්වත් ගෙනල්ලා දාලා තියෙන්නේ. ඇත්තටම මේ හරිම ෂෝක්. ඊට පස්සේ ඉතින් අපි පින්නවල සූ එකේ ඇතුල් වෙන තැනට බයි බයි කියලා අපි එන්න අපිටත් උනා. ඉතින් මෙන්න මෙහෙම තමයි යන්න තියෙන්නේ. ඕගොල්ලෝ යනවනම් ඇත්තටම ගොඩක් වටිනවා. මෙන්න මෙහෙම අපි ඉතින් බයි කියලා ආවා. මම ඕගොල්ලන්ට තව විස්තරයක් කියන්නම්. ඕගොල්ලෝ පෙබරවාරි 4 වෙනිදා සූ එකට යනවනම් ෆ්‍රී බලන්න පුළුවන්. මං ගිය අවුරුද්දේ ගියේ පෙබරවාරි 4 වෙනිදා ටිකට් ටික ෆ්‍රී. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න ගිහින් එන්න. bye bye.